කරන්ට් බිල නම් නක් ගන්න ලෑස්ති වෙන්න එපා. අපි අනිවාර්යයෙන්ම විදුලි පාරිභෝගිකයෝ මහ ජනතාව එක්ක එළියට බහින්න සිද්ධ වෙනවාමයි. මොකද හේතුව අකාර්යක්ෂමතාව නිසා, දූෂණය නිසා, නාස්තිය නිසා වෙන පාඩුව මහ ජනතාවට දරා ගන්න නෙමෙයි සිස්ටම් චේන්ජ් කරන්න මේ ආණ්ඩුව පත් කරුවේ. ඒ නිසා අපි කියන්න කැමති බොරු වචන වලින්, බොරු තර්ක වලින්, ෆේක් ප්‍රොෆයිල් හදලා සෝෂල් මීඩියා වල මේ කොමෙන්ට් ආම් දාලා හරිද මේ ඩෝබිල දාලා පාපිසි දාලා මේක සාධාරණීකරණය කරන්න බෑ. මේ සතියේ ඉඳලා බාල ගල්ලංගුරු වලින් විදුලි උත්පාදනය කරන්න වෙනවා. එතකොට මෙගාවොට් 300 ජනනය වෙන්නේ නැත. ඒ යථාර්ථයට මූණ දෙන්න වෙනවා. ඒක ජනනය නොවුනොත් එක්ක කරන්ට් කපන්න වෙනවා. එහෙම නැත්නම් ඩීසල් මාෆියාව මිලදී ගන්න වෙනවා. ඒ පාඩුව කවුද ගන්න කියන එක මේ විදුලි බල ඇමති හරි ආණ්ඩුව හරි කැබිනට් මණ්ඩලය හරි තීරණය කරන්න ඕන. මහ ජනතාවගේ කරපිට දාන්න එපා. දැන් අපි මේව කියද්දි හරිද බොරු කියලා කියන්නේ මම පැහැදිලිව කියන්න කැමති හරිද පළවෙනි දැන් කිලෝ කැලරි 5900ට වැඩිය මේක එන්න ඕන. පළවෙනි නැවේ කිලෝ කැලරි 5513යි. දෙවෙනි නැවේ 5698යි. තුන්වෙනි නැවේ 5119යි. හතරවෙනි නැවේ 5654යි. හයවෙනි නැවේ 5578යි. ඊළඟ එකේ 5302යි. ඊළඟ එකේ 5409යි. අටවෙනි නැවේ 5075යි. නවවෙනි නැවේ 5061යි. එතකොට විශාල රික්තයක් මෙතන තියෙනවා. ඒ නිසා මේ යථාර්ථයට මූණ දෙන්න අපට බැනලා අපට මඩ ගහලා ඕක විසඳන්න බෑ. අපට කොච්චර මඩ ගහුවත් ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳට ඔරොත්තු දෙනවට. දේශපාලනය කරනවා නම් මඩ වලට මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. නේද? ඉතින් අපි මේවට මූණ දෙන්න ලෑස්ති. අපි මූණ දෙනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ තිත්ත ඇත්ත එලි වෙලා ඒ යථාර්ථයට ජනතාව මූණ දෙනකොට පාපිසි ඩෝබිල පොල්ලෙලි ටික ඉන්න තැන හොයාගන්නත් හම්බෙන්නේ නැහැ. ඊටු ටික හැංගෙන්න ලෑස්ති නිසා අපි ජනතා විමුක්ති පෙරමුණේ කාඩර් එකේ ඉන්න ලක්ෂ 3ක් කියන මැතිතුමන්ලාට කියන්න කැමතියි. ඔබතුමන්ලාගේ ප්‍රගතිශීලී අරමුණු ඉෂ්ට කරන්න පෞල් ජීවිත, දරුවන්ගේ ජීවිත කැප කරගෙන තමයි ආවේ. හැබැයි ඔබේ ආණ්ඩුවේ ඉන්න මේ අලුත් ටයිකෝට් දාපු කට්ටිය කරන්නේ මොනවද කියන එක කල්පනා කරලා බලන්න. ඔබේ විප්ලවීය කැපවීම, ඔබේ විප්ලවීය හැඟීම්, ඔබේ විප්ලවීය අරමුණු, ඔබේ විප්ලවීය ජයග්‍රහණ පාවා දෙන කට්ටිය තමයි මේ ආණ්ඩුවේ ඊළ තැන්වල ඉන්න කියන එක අපි ඔබට කියන්න කැමතියි. ඒ නිසා මේ යථාර්ථය ජීවිත කාලය පුරාම කැප කරපු දේවල්, ජීවිත කාලය පුරාම කැප කරලා හදාපු කිරිකලයට ගොම දාන්න ලෑස්තිද කියන එක අපි අහන්න කැමතියි. ඒ වගේම සමහර මාධ්‍ය නාලිකාවලට අපි කියන්න කැමතියි හොදන්න යන්න එපා. අපිට මතකයි සමහර මාධ්‍ය නාලිකා මා බැංකු බැදුම් කරේ තිබ්බ දවස්වල විශේෂඥයෝ ගෙන්නලා නේද ඇනලයිස් කරලා නිවුස් එකෙන් භාගයක් ගියේ ඒවා. හැබැයි කනගාටුවට කාරණේ ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්නකොට ගල්ලංගුරු හොරකම මා බැංකු බැඳුම් කරවන්කොල්ල වගේ තුන් ගුණයකින් වෙලා තියෙන මේ ගල්ලංගුරු නාස්තිය, දූෂණය, වංචා පිළිබඳ අනේ වගේ වගක් නැතුව ඉන්නවා. මන් දන්නේ මොන හේතුවක් නිසාද කියලා ඉවරලා. හරිද? මොන හරි චූටි කෑල්ලක් කරලාගෙන ඒ කෑල්ල දාලා ඕම කියත් රේටින් බහයි.